ඉතින් අද යම මාත් එක්ක මෙට්‍රෝ බස් එක. මෙයාට නම් පුදුම ආදිස්සයක් තිබ්බේ මාවත් එළියට දාලා දුවලා ගිහින් වාඩි වෙන්න. ඔන්න ඉතින් දුවගෙන පිටිපස්සෙම වාඩි වුණා. මං හිතන්නේ පිටිපස්සේ එන්ජිම තියෙන හින්දා පිටිපස්සට වෙන්න ලේස් කීපයකට තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ සේෆ්ටි ෆස්ට් හින්දා මුලින්ම දාගත්ත සීට් බෙල්ට් එක. ඉතින් මේකේ හැම සීට් එකකටම තියෙන සීට් බෙල්ට් එකක්. ජීවිතේ පළවෙනි වතාවට බස් එකකට කාඩ් පේමන්ට් එකක් කරා. කොටුවේ ඉඳලා මා කුමරට යන්න එක්කෙනෙකුට ගියේ රුපියල් 250යි. අපි හිටපු තැන මෙන්න මේ වගේ එකක් තිබ්බා. ඒකේ USB වගේම Type C port එකකුත් තිබ්බා. ඒකෙන් පුළුවන් ෆෝන් එකක් උනත් charge කරගන්න. මම මුලින්ම හිතුවේ බස් එක හැමතැනම තියෙනවා කියලා. පස්සේ දැක්කේ ඒක එතන විතරයි තියෙන්නේ කියලා. ඔය තියෙන බොක්ස් වලින් තමයි අර ඇප් එකේ තියෙන QR එක ස්කෑන් කරන්නේ. ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරයක් බස් එකේ ඇතුලේ තියෙනවා. මේකේ බල්ලෙක්ගේ රූපයක් තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ ඒකේ මොකක්ද අදහස් වෙන්නේ කියලා. දන්න කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මෙතන තියෙන පුටුව දිගෑරලා ඉඳ ගන්නත් පුළුවන්. මෙන්න මේකෙන් තමයි හදිස්සි අනතුරට වීදුරුව කඩන්නේ. මේ බස් එක හැමතැනම ඉමර්ජන්සි එකදී වැඩ කරන්න ඕනි කොහොමද කියලා හැමතැනම ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් අපි ඉන්න තැන AC එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කොටායට කිසිම අවුලක් නැතිව ඔබන්න පුළුවන් විදිහට තමයි මේ බෙල් හයි කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ කොට යාළුවත් මෙන්න මේකට මෙන්ෂන් කරන්න. මොකද එයාටත් ප්‍රශ්නයක් නැතුව මෙන්න මේක යන්න පුළුවන්. ඉතින් මේ යාළුවනේ මේක ඉස්සරහා සීට් එක ඩිසේබල් අයට පොඩ්ඩක් ප්‍රයොරිටයිස් කරලා තියෙනවා.